ඒතර අද දවසේදී ඔයගලන්ට සම්පූර්ණ පාඨමාලාව පිළිබඳ හඳුන්වා දීමක් කරනවා. අ, ඒ කරලා එතකොට කෝස් එකට සම්බන්ධ වෙන්න ඕන කොහොමද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරනවා. හරි? රයිට්. ඒතර අපි නම් බලමු. හරි. දැන් අපි ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට මේ කියන කෝස් එක ඉගෙන ගන්නකොට මේ කෝස් එකේ වාට ඉගෙන ගන්න ඕන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ මොනවාද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. දැන් මේ කෝස් එක ඉගෙන ගන්නකොට මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ කෝස් එක කරන්න ඔයාට මූලික දැනුමක් අවශ්‍ය නැහැ. ඒ වගේම ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍යත් නැහැ. මම කලින් කිව්වා වගේ මොකද්ද? ඔයාට මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කෝස් එක මුල ඉඳලම තමයි සම්පූර්ණ කොටස් ටික හැමදේම කියලා දෙන්නේ. එහෙනම් ඔයාට මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඒතර ඒ වගේම තමයි කෝස් එක වාට ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ. ගැහණු පිරිමි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වයස ප්‍රශ්නයක් නැහැ කෝස් එකේ ඉගෙන ගන්න. අපිට දෙයක් ඉගෙන ගන්න වයස බලපාන්නේ නැහැ. ඒතර අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් වෙනකන් අන්න ඒවට අදාළ වෙන සොෆ්ට්වෙයාර්, හાર્ඩ්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන කොහොමද කරගන්නේ කියලා. එහෙනම් ඔයාට කෝස් එක මුල ඉඳලම ඉගෙන ගන්න පුළුවන්. වයස ගැටලුවක් නැහැ. කෝස් එකේ ඔයගොල්ලන්ට කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් එකකන් සොෆ්ට්වෙයාර් හાર્ඩ්වෙයාර් අන්ලොකින් කියන කොටස් තුනම ඉගෙන ගන්න පුළුවන්. මුල ඉඳලා සම්පූර්ණ කොටස් ටික ඉගෙන ගන්න පුළුවන්. ඒතර මගේ නම පැතුම්. ඒතර මම තමයි ඔයගලන්ට දිගටම කෝස් එක උගන්වන්නේ. ඒතර අපේ ආයතනය තමයි ෆ්ලෑෂ් මොබයිල් ටෙක්නොලොජි. දැනට අවුරුදු 15කට වැඩි කාලයක් කෝස් එක උගන්වනවා. ඉතින් අපේ කෝස් එකේ ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගත්ත පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලන් වගේ ඔන්ලයින් ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගම කියලා ව්‍යාපාර කරගෙන යන හින්දා පැහැදිලි ඕගොල්ලන්ට පුළුවන් කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ කියලා දෙයක් පටන් ගන්න. ඔයාලට පුළුවන් ඔයා කියලා දෙයක් පටන් ගන්න. ඒකට අපි ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය වැඩ ටික ඒ විදිහටම කරනවා. එදා ඉඳලා අද දක්වා ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය වැඩ ටික ඒ විදිහට කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා මුල ඉඳලා මේ හැමදේම ඉගෙනගෙන සම්පූර්ණ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ඔයාට පුළුවන් ඔයාගේ කියලා දෙයක් පටන් ගන්න. හරි. දැන් ඕගොල්ලෝ මේ කෝස් එක ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ මෙතන ඉන්නවා ජොබ් කරන අය ඉන්නවා. ජොබ් එකක් කරන අය ඉන්නවා. දැන් ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා බලන්නේ ඔයා ජොබ් එක කරන්නත් ඕනේ. ජොබ් එක කරන ගමන් කොහොමද මම අමතර ආදායමක් හොයාගන්නේ කියන එක. ඒතර ඔයාට තියෙන හොඳම විසඳුමක් තමයි මේ ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක පටන් ගන්න එක. මොකද ඔයාට ෆෝන් රිපෙයාරින් පටන් ගන්න ෆෝන් ෂොප් එකක් අවශ්‍ය නැහැ. ගෙදර ඉස්සරහව බෝඩ් එකක් දාන්න ඕනෙත් නැහැ. ඔයා ඔයාගේ ජොබ් එක කරන්න. ඒ කරන ගමන් කෝස් එක ඉගෙනගෙන එහෙම නැත්නම් කෝස් එක ඉගෙන ගන්න අතරතුරදිත් ඔයාට පුළුවන් ඔයා කෝස් එක ඉගෙනගෙන ඔයාට හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරන්න පටන් ගන්න. මොනවද? දැන් ඔයා කෝස් එකක් කරනවා කොහම ඔයා ෆෝන් හදනවා කොහම ඔයා යාළුවෙක්ගේ දෙන්නෙක්ගේ ෆෝන් එකක් හදනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා යාළුවෙක්ගේ දෙන්නෙක්ගේ ෆෝන් එකක් හදනකොට ඒ අය අතර යනවනේ ඔයා ෆෝන් හදනවා කියන එක. ඒතර ඒ අය අතර යනවා ෆෝන් හදනවා කියන එක. හරි. එතකොට ඔයාට පුළුවන් අන්න ඒ අතර යනකොට ෆෝන් හදනවා කියන එක ඔයාට පුළුවන් අන්න ඒවා කාලයක් හිමීට කරගෙන එනකොට ඔයාට ඒ හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරලා ඔයාට පුළුවන් ඒකෙන් අමතර ආදායමක් හොයාගන්න. ඔයා ගෙදර ඇවිල්ලා ඔයාට හම්බෙන අනික් කාලෙන් ඒ ෆෝන් ටික රිපෙයාර් කරගත්තොත් ඔයාට අනිවාර්යෙන් ඔයාට පුළුවන් අමතර ආදායමක් හොයාගන්න. එහෙනම් ඔයාට ජොබ් එක කරන ගමන් මේක කරන්න පුළුවන්. ඊළඟට තව කෙනෙක් කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ෆෝන් ෂොප් එකක් දාන අයිඩියා එකකින්.
තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. ෆෝන් ෂොප් එකක් දාන අයිඩියා එකකින්. එහෙනම් ඔයා සබ්ජෙක්ට් එක ඉස්සෙල්ලාම හරියට ඉගෙනගෙන ඔයා ෆෝන් ෂොප් එකක් දානවා කියන්නේ ඔයා ගමේ වෙන්න පුළුවන් ටවුන් එකේ වෙන්න පුළුවන්. ඉතින් ඔයා ෆෝන් ෂොප් එකක් මේක ෆුල් ටයිම් කරනවා කියලා කියන්නේ මේක ඇතුළට ලොකු දෙයක් කරගන්න පුළුවන්. මොකද අපි එහෙම පටන් අරගෙන ෆෝන් ෂොප් දෙක තුන දාපු අයත් ඉන්නවා. ඉස්සෙල්ලා වැදගත් වෙන්නේ අපිට කොහෙන් හරි දෙයක් පටන් ගන්න එක. පටන් ගත්තම අපිට ඒක දිනු කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් සම්පූර්ණ මේ කෝස් එක ඉගෙනගෙන ඔයාගෙම කියලා ෆෝන් රිපෙයාරින් ෂොප් එකක් පටන් ගන්න. ඒතර ඒ වගේම කෝස් එකට සම්බන්ධ වෙනවා මේ කෝස් එක ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න පිරිසකුත් එනවා. ඒතර ඒගොල්ලන් ජොබ් එකක් විදිහට කරන්න නෙවෙයි ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ගේ ෆෝන් එක රිපෙයාර් කරගන්න. දැන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණාම කොහොමද මම තනියම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දාගන්න ඕන? ෆෝන් එකේ චාර්ජින් ප්‍රශ්නයක් ආවොත් කොහොමද මගේ ෆෝන් එක මං ගලවලා හදාගන්නේ? සිග්නල් ප්‍රශ්නයක් ආවොත් කොහොමද? ඩිස්ප්ලේ සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත්, ඒතර මයික් ඉයර්පීස් වල ප්‍රශ්නයක් ආවොත් කොහොමද රිප්ලේස් කරන්නේ? එතකොට ඔයාට පුළුවන් මේ කෝස් එක සම්පූර්ණ ඉගෙනගෙන ඔයාගේ ෆෝන් එකේ රිපෙයාර් ප්‍රශ්නයක් ආවොත් ඔයාට තනියම හදාගන්න. දැන් ෆෝන් එකේ ඔයාගේ software එක ඩැමේජ් වෙනවා. ඔයා ෆෝන් ෂොප් එකට යන්න ඕනේ. ෆෝන් ෂොප් එකට යනවා ඔයාට යම්කිසි මුදලක් යනවා. ඔයා මේක ඉගෙනගෙන තියෙනවා නම් ෆෝන් එකේ software එක ඩැමේජ් වුණාම තනියම ෆෝන් එකට software එක install කරගන්න. ඒතර අපිට ඒකට අවශ්‍ය වෙන කම්පියුටර් එක, කේබල් එක. ඒතර අපිට පුළුවන් කම්පියුටර් එක අපේ USB කේබල් සම්බන්ධ කරලා ෆෝන් එකට software එක install කරගන්න. අපිට ඒකට software tools ටිකක් තියෙනවා. free tool තියෙනවා, paid tools තියෙනවා. ඒවා ක්ලාස් එකේ අපි ඉස්සරහට කතා කරමු. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ software ප්‍රශ්නයක් ආව නම් තනියම ෆෝන් එකට software එක install කරගන්න. ඔයාගේ ෆෝන් එක ලොක් වුණාට පස්සේ ඔයා කොහොමද තනියම ෆෝන් එක අන්ලොක් කරගන්නේ? අන්න ඒ කියන කාරණා ටිකත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයාගේ අරමුණත් එක්ක ඔයාට මේක ඉස්සරහට යන්න පුළුවන්. ඔයා මේක ජොබ් එකක් විදිහට කරනවද? එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් ටික හදන්න ඔයා මේක ඉගෙන ගන්නවද කියන එක ඔයාගේ අරමුණත් එක්ක ඔයාට මේකේ ඉස්සරහට යන්න පුළුවන්. දැන් එහෙනම් අපිට සබ්ජෙක්ට් එකේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? අපිට සබ්ජෙක්ට් එකේ මෙන්න මේ කියන කොටස් ටික ඉගෙන ගන්න තියෙනවා. දැන් අපි කිව්වා අපිට තියෙන ප්‍රධාන කොටස් තුනක් ඉගෙන ගන්න. මොනවද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින්. දැන් ඔයා මුල ඉඳලා ඉගෙන ගන්න කෙනෙක් විදියට ඔයා ඉස්සෙල්ලාම හાર્ඩ්වෙයාර් පැත්තේ තියෙන කොටස් ටික ඉගෙන ගන්නවා. එහෙනම් මොනවද අපිට හાર્ඩ්වෙයාර් පැත්තේ ඉගෙන ගන්න තියෙන්නේ? හાર્ඩ්වෙයාර් පැත්තේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා ඉස්සෙල්ලාම ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය. කොහොමද අපි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන්නේ? සහ ෆෝන් එක තියෙන ප්‍රධාන කොටස් මොනවද? දැන් ෆෝන් වර්ග කරලා තියෙනවනේ. මේක Samsung එකක්. මේක Oppo එකක්. මේක Vivo එකක්. මේක Redmi ෆෝන් එකක්. වර්ග කරලා තියෙනවනේ. දැන් වාට ඔය හැම ෆෝන් එකක්ම රිපෙයාර් එකට එනවනේ. දැන් ওই ටික වර්ග කරලා තියෙනවනේ. දැන් ඔය ෆෝන් ටික වා එකින් එක ගලවලා බැලුවොත් හැම බ්‍රෑන්ඩ් එකක්ම වා එකින් එක ගලවලා බැලුවොත් ඔයා දකින්නේ එකම විදිය කොටස් ටික. ඔයා දකින්නේ ෆෝන් එකේ එකම විදිය කොටස් ටික. එහෙනම් ඔයා ඉගෙන ගත්තම කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් දක්වා තියෙන මෙන්න මේ ටික කියලා ඉගෙන ගත්තන් පස්සේ ඔයාට හදන්නේ නැ හැම ෆෝන් එකේම තියෙන්නේ ඒ කියන කොටස් ටික. ඒ කියන කොටස් ටික. එහෙනම් ඔයා ඒක ඉගෙන ගත්තන් පස්සේ ඔයා දන්නවා රිපෙයාර් එකක් එනකොට කස්ටමර් මෙන්න මේ ප්‍රශ්නයක් මෙහිම කියාගෙන එනකොට ඔයා දන්නවා මේ ෆෝන් එකෙත් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එහෙනම් ඔයා ඉගෙන ගන්නවා මුලින්ම මොකද්ද? ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය සහ අපේ ෆෝන් එකක තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද කියන එක. අන්න ඊට පස්සේ ඔයා දන්නවා ෆෝන් එකේ හැම ෆෝන් එකෙම තියෙන කොටස් ටික මොනවද කියන එක. ඊට පස්සේ ඔයා ඉගෙන ගන්නවා මේ කොටස් ගැන වෙන වෙනම ඉගෙන ගන්නවා. දැන් කොටස් ටික ඔයා එකින් එක ඔන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ කොටස් ගැන වෙන වෙනම ඉගෙන ගන්නවා. දැන් අපි උදාහරණයක් බැටරිය සම්බන්ධව ඉගෙන ගන්නකොට මොනවද අපි බැටරිය සම්බන්ධව ඉගෙන ගන්න ඕන? රිපෙයාර් එකේදී මොනවද අපි බැටරිය සම්බන්ධ දැනගෙන ඉන්න ඕන කාරණා?
දැන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ අපිට බැටරි එක ඩැමේජ් වුණොත් අපිට ෆෝන් එකේ හදන්න එන්නේ ගැටලු මොනවද? දැන් කස්ටමර් අපිට ගැටලුව කියාගන්නනේ ඉන්නේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගේ ෆෝන් එකේ තියෙනවා කියලා. ඒතොර එහෙම කියනකොට අපි දැනගන්නවා මේ තියෙන බැටරි ප්‍රශ්නයක්. මොනවද අපිට හදන්න ඉන්නේ බැටරිය සම්බන්ධ ගැටලු? ඊළඟට අපි ඉගෙන ගන්නවා බැටරියක් අපි මල්ටිමීටරෙන් චෙක් කරන්නේ කොහොමද? දැන් අපේ බැටරි එකක් අපි චෙක් කරලා බලන්නේ අපේ මල්ටිමීටරෙන්. කොහොමද අපි බැටරියක් මල්ටිමීටරෙන් චෙක් කරන්නේ? ඒ චෙක් කරනකොට ඒකේ වෝල්ටේජ් අඩු නම් අපිට බැටරිය හයි charge කරලා හදා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට ඉගෙන ගන්නවා කොහොමද අපි බැටරියක් හයි charge කරන්නේ? මොනවද අපිට ඒකට අවශ්‍ය වෙන්නේ? ඒතර බැටරි එක පින් අවුට් එක කොහොමද? ඊළඟට ස්මාර්ට් ෆෝන් වල බැටරියක් මාරු කරන්නේ කොහොමද? දැන් ඔන්න ඔයාගේ බැටරි එක ඩැමේජ් කියලා අපි අඳුරගත්තන් පස්සේ දැන් ඔයාලට හදන්න ආව ෆෝන් එකේ බැටරි එක ඩැමේජ් කියලා අඳුරගත්තන් පස්සේ කොහොමද බැටරි එක රිප්ලේස් කරන්නේ? ඉතින් මේ බැටරි එක අලවලා තියෙන්නේ. ඒක අපි කරන්නේ පොඩි ලික්විඩ් එකක් දාලා ගලවන එක. ගලවලා සරලවම අපි කරන්නේ නැවත ඩබල් ටේප් ගහලා අලවන එක. ඉතින් ඔයාලට බැටරි එකක් රිප්ලේස් කරන විදිය කියලා දුන්නාන් පස්සේ හැම දුරකථනයකම ඔයා බැටරි එක රිප්ලේස් කරන්නේ මේ විදියට. සාමාන්‍යයෙන් කීයක් ගන්න පුළුවන්ද? ස්මාර්ට් ෆෝන් එක ඔයා බැටරි එකක් රිප්ලේස් කරොත් ෆෝන් එක ගලවලා ඔයා ඒ බැටරිය රිප්ලේස් කරන්න ඕනේ. ඒ බැටරි එක රිප්ලේස් කරොත් ඔයාගේ මුදල ඔයාට රුපියල් 2000 2500ක් වෙන්න ගන්න පුළුවන්. බැටරිය ගන්න නැතුව. හරිද? බැටරියට යන ගාන නැතුව ඔයාගේ මුදල විතරක් ඔයාට රුපියල් 2000 2500ක් ගන්න පුළුවන්. ඉතින් අපි කෝස් එකේදී ඉගෙන ගන්නේ මේවා කරන විදිය විතරක් නෙවෙයි අපි මේ ඉගෙන ගන්න ව්‍යාපාරයක් අපිට මේකට අවශ්‍ය වෙන දේවලුත් අපි ඉගෙන ගන්නවා. දැන් ඔයා බැටරි රීප්ලේස් කරන විදිය විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ නේ. බැටරි කොහෙන්ද ගන්න කියලා දන්නේ නැත්තම් හෝල්සේල් ප්‍රයිස් වලට. අන්න ඒවත් මේ කෝස් එකේදී ඔයගොල්ලන්ට කියනවා. දැන් ඔයගොල්ලන් බැටරි එකක් රීප්ලේස් කරනකොට බැටරියක් ගන්නවා නම් කොහෙන්ද ගන්න? ඔයා හෝල්සේල් ප්‍රයිස් වලට ගිහිල්ලා ගන්නවා නම් ඔයාට කොළඹ යන්න හැකියාවක් තියෙනවා නම් ඔයා කොළඹින් ගිහිල්ලා කොහෙන්ද ගන්නෙ? හරි අඩුම ගන්නට ඔයා කොහෙන්ද කොළඹින් ගිහිල්ලා ගන්න ඕන. ඒතකොට ඔයාට යන්න විදියක් නැත්නම් ඔයා දුර ඉන්න කෙනෙක් නම් ඔයාට කුරියර් කරලා ගෙන ගන්න පුළුවන්. ඔයා කොහොමද ඒක කුරියර් කරලා ගෙන ගන්නේ? හරි මොනවද ඒ තියෙන කන්ටැක්ට් මොනවද? ඒවා ක්ලාස් එක කරා සියලු දේ සම්බන්ධ කරනවා. ඒතකොට ඔයාට මේක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න අවශ්‍ය ටික ඔයාට සම්පූර්ණ කෝස් එකේ කියනවා. ඉතින් ඔයා හිතන්න ඔය හැමදාම ඉගෙන ගන්න ක්ලාස් එකේ බෝඩ් එකේ මොකක් හරිම රිපෙයාර් එකක් කරන විදියනේ. ෆෝන් එකේ මොකක්ම හරි කොටසක් දාන විදිය රිපෙයාර් එකක් කරන විදියනේ. ඉතින් හිතන්න ඔයා මේක ඉගෙන ගත්තන් පස්සේ ඔයා දන්නවා බැටරි එකක් රිප්ලේස් කරන්න. ඉතින් ඔයාගේ යාළුවෙක්ගේ දන්න කෙනෙක්ගේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා බැටරි එකක් රිප්ලේස් කරොත් ඔයාට රුපියල් 2000 2500ක් ගන්න පුළුවන්ද බැහැද? අනිවාර්යෙන් පුළුවන්. ඒතකොට ඔයාට ඒකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාට ඒකෙන් මුදලක් හොයන්නත් පුළුවන්. ඒතර මේ කෝස් එකේ තියෙන විශේෂත්වය ඒක. ඔයාට පුළුවන් පැහැදිලි මේක ඉගෙන ගන්න ගමන්ම ඔයාට පුළුවන් මේකේ මුදලක් හොයාගන්න. ඉගෙන ගන්න ගමන්ම පුළුවන් ඔයාට මේකේ මුදලක් හොයාගන්න. හරි. එතකොට ඔයා කෝස් එකට වැය කරනවා වගේ කීප ගුණයක් ඔයාට කෝස් එක ඉවරෙද්දී හොයන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් පුළුවන්. ඒ මොකද අපි එහෙම කරන අය ගොඩක් ඉන්නවා. එතකොට බැටරිය සම්බන්ධ පාඩම ඉගෙන ගන්නකොට ඒකට අවශ්‍ය සියලු කාරණා ඔයා කෝස් එකේදී ඉගෙන ගන්නවා. ඊළඟට DC power supply එක. දැන් මොකටද අපිට DC power supply එකක් අවශ්‍ය වෙන්නේ? දැන් අපි ෆෝන් රිපෙයාර් කරනකොට මේ DC power supply එකෙන් තමයි ෆෝන් එක දෝෂ අඳුරගන්නේ. දැන් උදාහරණයක් ගමුකෝ අපි. ඔයාට කෙනෙක් ගෙනත් දෙනවා ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. දැන් ඔන් වෙන්නේ නැති ප්‍රශ්නේ මුලින්ම ඉන්න පුළුවන් තැනක් නේ බැටරි එක. බැටරි එක ඩැමේජ් වුණා ෆෝන් එකක් ඔන් වෙන්නේ නැහැ. දැන් මේක බැටරි එකද කියලා බලන්න අපි කරන්නේ අර බැටරියේ තියෙන වෝල්ටේජ් ඇම්පියර් මේ පවර් සප්ලයි එකෙන් හදනවා. හදලා මේ කේබල් හරහා ෆෝන් එක ඔන් කරනවා. දැන් ඔන්න ඔයාට ගෙනාවේ කස්ටමර් මොකද්ද? ඔන් වෙන්නේ නැති ෆෝන් එකක්. දැන් ඔන්න පවර් සප්ලයි එකට දැම්මම ෆෝන් එක ඔන් වෙනවා. දැන් ඔයාට පැහැදිලිනේ ෆෝන් එකේ ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? බැටරියේ. එහෙනම් ඔයාලා කලින් බැටරිය පාඩම ඉගෙන ගත්තා වගේ ඔයා මල්ටිමීටරෙන් වෝල්ටේජ් චෙක් කරලා වෝල්ටේජ් අඩු නම් බැටරිය හයි charge කරලා කස්ටමර්ට ෆෝන් එක හදලා දීලා ඔයාගේ මුදල ඔයාට ගන්න පුළුවන්.
එතකොට හයි charge වෙන්නේ නැත්නම් අපි කස්ටමර් දැනුවත් කරනවා බැටරි එක රිප්ලේස් කරන්න ඕනේ. ඒතර අපි අර ෂොප් වලින් බැටරි එක ගෙන්නලා අපේ බැටරි එක රිප්ලේස් කරලා අපේ ගාන ගන්නවා. එතකොට බැටරියේ ප්‍රශ්නයක් නම් අපිට ඒක එහෙම හදලා දෙන්න පුළුවන්. දැන් ඔන්න අපිට ගෙනාව ෆෝන් එක පවර් සප්ලයි එකට ඔන් වෙන්නේ නැහැ. දැන් පවර් සප්ලයි එකටත් ඔන් වෙන්නේ නැත්නම් බෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් කොහෙද ප්‍රශ්න තියෙන්නේ? අන්න ඒකත් අපි හොයාගන්නේ කොහෙන්ද? පවර් සප්ලයි එකෙන්. මේක බැටරි පින් එකේ ප්‍රශ්නයක්ද? ඔන් ඔෆ් කී එකේ ප්‍රශ්නයක්ද? මේකේ පවර් IC එක ඩැමේජ් වෙලාද? CPU එක ඩැමේජ් වෙලාද? EMMs එක ඩැමේජ් වෙලාද? software නිසාද ෆෝන් එක ඔන් වෙන්නේ නැත්තේ? මේකේ ෆුල් ෂොට් එකක් තියනවද? හැමදේම අපි අඳුරගන්නේ රිපෙයාර් කරන කෙනෙක් අඳුරගන්නේ කොහොමද? මේ DC power supply එකෙන්. එතකොට ඔයාට ෆෝන් එකක් හදන්න පුළුවන් වෙන්නේ ඒ ෆෝන් එක මේකට කනෙක්ට් කරාම ඒකේ ගන්න රීඩින් අනුව ඔයාට අදාළ ඒ රීඩින් එකේ ඒ සෙක්ෂන් එක අඳුර ගන්න පුළුවන් නම් විතරයි ඔයාට ෆෝන් එක හදා ගන්න පුළුවන්. නැත්තම් පුළුවන්ද? බෑ. නැත්තම් ඔයා දන්නේ නැහැනේ මොකද්ද රිපෙයාර් කරන්න ඕනේ කියලා. කොහේද මේකේ බලන්න ඕනේ කියලා ඔයා දන්නේ නැහැනේ. එහෙනම් මේ පාඩමේදී සම්පූර්ණ ඔයාට කියලා දෙනවා ෆෝන් එකක් කනෙක්ට් කරාට පස්සේ ඒකේ ගන්න අගයන් අනුව කොහොමද අපි බෝඩ් එකේ අදාළ සෙක්ෂන් එකට ගිහිල්ලා ඒක හදන්නේ. ඉස්සෙල්ලාම අපි අඳුරගන්න මෙන්න මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ කියලා. අන්න මේ පාඩමේදී උගන්වනවා කොහොමද අපි ඒක අඳුරගන්නේ කියන එක. ඒතර ඊළඟ කොටස් වලදී ඔයා ඉගෙන ගන්නවා මල්ටිමීටර් සම්බන්ධව. දැන් ඔයගොල්ලන්ට මේ සබ්ජෙක්ට් එක මුලින්ම පැහැදිලි කරන්නේ ඇයි? මුලින්ම ඔයාට සබ්ජෙක්ට් එක පැහැදිලි කරන්නේ ඔයා දැනගෙන ඉන්න ඕන කෝස් එකේ මුල ඉඳලා අග දක්වා මොනවද උගන්වන්නේ? මොනවද උගන්වන්නේ? කියන කාරණා ටික ඔයා සියල්ල දැනගන්න ඕන. මොකද නැත්තම් ගොඩක් අයට වෙන්නේ සබ්ජෙක්ට් එක මොකද්ද කියන එක දන්නේ නැහැ. සබ්ජෙක්ට් එක මොකද්ද කියලා දන්නේ නැතුව කෝස් එකට ගිහිල්ලා කෝස් එක ඉවර කරලා කෝස් එක අවසානයේදී ඔන්න තව කෝස් දෙක තුනක් හතරක් විතර කරන්න ඕනේ සම්පූර්ණ කෝස් එක කරගන්න. ඒතර මේ කෝස් එකේදී එහෙම නැහැ. ඔයා අර කෝස් එක දෙක තුන හතරක් වලට ඔයා 50000 60000ක් විතර වියදම් කරන වෙන්න පුළුවන්. මේ කෝස් එකේ එහෙම නැහැ. ඔයාගෙන් අය කරලා තියෙන බොහොම පොඩි මුදලක් විතරයි. ගොඩක්ම සාධාරණ බොහොම පොඩි මුදලක් විතරයි කෝස් එක අය කරලා තියෙන්නේ. ඉතින් ඒකට හරියන්න ගොඩාක් ලොකු වටිනාකමක් ඔයාට හම්බ වෙනවා. හරි ඊටත් වඩා ඔයාට ගොඩාක් ලොකු වටිනාකමක් මෙතන කෝස් එකේ දීලා තියෙනවා. ගොඩක් ලොකු දේවල් ටිකක් මේකෙදී උගන්වනවා. හරි අපි ඉස්සරහට යන්. එතකොට මේකෙදී උගන්වනවා දැන් අපි මල්ටිමීටර් එක භාවිත කරලා කොහොමද ෆෝන් එකේ හැම කොටසක්ම චෙක් කරන්නේ? ෆෝන් එකේ අපි මයික් එකක් චෙක් කරන්නේ කොහොමද? ඉයර් ස්පීකර් එකක් චෙක් කරන්නේ කොහොමද? රින්ග් එකක්, චාර්ජින් පින් එකක්, බැටරි පින් එකක්, ස්විච් එකක්. එතකොට අපි මදර් බෝඩ් එකේ තියෙන කොටස් චෙක් කරන විදිය. ඩයෝඩ් වෙන්න පුළුවන්, කැපැසිටර් වෙන්න පුළුවන්, රෙසිස්ටර් වෙන්න පුළුවන්, කොයිල් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි චෙක් කරන්නේ කොහොමද? දැන් අපි උදාහරණයක් ගමු. කෙනෙක් ඔයාලට කියනවා ෆෝන් එකක් ගෙනත් දෙනවා මම කතා කරන සද්දේ අනිත් පැත්තට ඇහෙන්නේ නැහැ. දැන් මම කතා කරන සද්දේ අනිත් පැත්තට ඇහෙන්නේ නැත්නම් පැහැදිලිව දන්නවනේ මේක මයික් එකේ ප්‍රශ්නයක් කියලා. දැන් උන්න මයික් එකේ ප්‍රශ්නයක් නම් ඔයාලට ක්ලාස් එකේ කියලා දෙනවා අන්න ඒක හදන පියවර මොකද්ද? ඒ පියවරල් ටික ඔයාලට එක එක කියනවා. දැන් ඔන්න එක පියවරක තියෙනවා මයික් එක චෙක් කරලා බලන්න කියලා. දැන් මයික් එක චෙක් කරනකොට ඔයාලට කීපෑඩ් ෆෝන් එකක් වෙන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න පුළුවන්. කොහොමද අපි මයික් එක චෙක් කරන්නේ? කීපෑඩ් ෆෝන් එකක් නම් ඒ ෆෝන් එකේ මයික් එකේ මොන වගේ රීඩින් එකක්ද තියෙන්නේ? ඒක හොඳ නම් කොහොමද රීඩින් එක? ඒක ඩැමේජ් වෙලා නම් කොහොමද රීඩින් එක? ඒතර ස්මාර්ට් ෆෝන් එකේ මයික් එක නම් ඒක කොහොමද රීඩින් එක? ඒක හොඳයි නම් මොන වගේ රීඩින් එකක්ද? ඒක ඩැමේජ් වෙලා නම් කොහොමද මල්ටිමීටරේ පෙන්වන්නේ? ඒතර ඔය කියන විදිහ වාට ඉගෙන ගත්තට පස්සේ හැම දුරකථනයකම ඔයා මයික් එක චෙක් කරන්නේ ඒ විදිහට. දැන් ඔයා ස්මාර්ට් ෆෝන් එක මයික් එක චෙක් කරන විදිහ ඉගෙන ගත්තන් පස්සේ හැම ෆෝන් එකේම මයික් එක චෙක් කරන්නේ ඒ විදිහට. ඒක Oppo එකට, Vivo එකට, Redmi එකට කියලා වෙනස් වෙන්නේ නැහැ. ඔක්කොගෙම චෙක් කරන්නේ එක විදිහට. එතකොට ear speaker එක චෙක් කරන විදිහ ඉගෙන ගත්ත කියනකො. කස්ටමර් කියනවා ආට ඇවිල්ලා මට එහි කතා කරන සද්දය ඇහෙන්නේ නැහැ කෝල් එකේදී. ඒතර ෆෝන් එකේ කනගාට තියෙන පොඩි ස්පීකර් එකක්. ear speaker එක.
මේකේ EA ස්පීකරේ ගැටලුවක්. දැන් EA ස්පීකරේ චෙක් කරන විදිහ ඔයා ඉගෙන ගත්තට පස්සේ හැම දුරකථනයකම EA ස්පීකරේ චෙක් කරන්න විදියට. ෆෝන් එකේ රින්ග් සෙන් නැද්ද ප්‍රශ්නයක් එනවා. ඔයා රින්ග් එක චෙක් කරන විදිහ ඉගෙන ගන්නවා. එහෙනම් අර හැම දුරකථනයකම රින්ග් එක චෙක් කරන්න විදියට. අන්න ඒ හින්දා මේක ඇතුලේ තියෙන ක්‍රම ටිකක්. මේක ඇතුලේ තියෙන්නේ ක්‍රම ටිකක්. කොච්චර ෆෝන් තිබුණත් කොච්චර ෆෝන් ප්‍රමාණයක් තිබුණත් ඔයා ඔය ක්‍රම ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට ඕනම ෆෝන් එකක් රිපෙයාර් කරගන්න පුළුවන්. ඒතර මම අර කලින් කිව්ව කාරණා මොකද්ද? මේ ෆෝන් වර්ග තිබුණාට මේ ෆෝන් වල තියෙන එකම විදිය කොටස් ටිකක්. අපි චෙක් කරන විදියත් ඔක්කොටම අදාළ වෙන්නේ එක විදියේ දේවල් ටිකක්. අන්න ඒ හින්දා තමයි මේ කෝස් එක අපිට කෙටි කාලයක් ඇතුළත ඉගෙනගෙන ඉක්මනින් අපිට මේකේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ක්‍රම ටික ඉගෙන ගත්තන් පස්සේ අපිට ඕනම ෆෝන් එකක් රිපෙයාර් කරගන්න පුළුවන්. පැහැදිලිද? අපිට ඕනම ෆෝන් එකක් රිපෙයාර් කරගන්න පුළුවන්. එතකොට ඒ කියන කොටස් ටික ඕගලන්ට කියලා දෙනවා. එතකොට අපි බෝඩ් එකේ කොටස් චෙක් කරන විදිය, charging pin, battery pin මේ හැම දෙයක්ම චෙක් කරන විදිය ඉගෙන ගත්තන් පස්සේ ඔයා දන්නවා හැම ෆෝන් එකේම කොහොමද ඒවා චෙක් කරන්න කියලා. ඒතර මේ පාඩමේ කියලා දෙනවා ඒවා රීප්ලේස් කරන විදිය. දැන් කොහොමද අපි කීපෑඩ් ෆෝන් වල මයික් රීප්ලේස් කරන්නේ? කීපෑඩ් ෆෝන ඉයර්පීස් එකක්, රින්ග් එකක්. එතකොට අපි ස්මාර්ට් ෆෝන් වල මයික් එකක්, ඉයර්පීස් එකක්, රින්ග් එකක් කොහොමද රීප්ලේස් කරන්නේ? දැන් ඔයා ස්මාර්ට් ෆෝන් එක මයික් එකක් රීප්ලේස් කරන විදිහ ඉගෙන ගත්ත කියනකො. එහෙනම් කලින් කතාවම තමයි මොකද්ද? හැම ෆෝන් එකේම මයික් එක රීප්ලේස් කරන්න විදියට. ඔයා ස්මාර්ට් ෆෝන් එක මයික් එකක් රීප්ලේස් කරන විදිහ ඉගෙන ගත්තා නම් ඒක Samsung එකට, Oppo එකට, Vivo එකට කියලා වෙනස් වෙන්නේ නැහැ. හැම ෆෝන් එකේම ඔයා ඒ විදිහට තමයි මයික් එක රීප්ලේස් කරන්නේ. පැහැදිලිද? එතකොට ඒ ක්‍රම ටික මොනවද කියන එක ඉගෙන ගන්න අයවාට තියෙන්නේ. ඔයාට පුළුවන් ඕනම ෆෝන් එක මයික් ඉයර්පීස් රින්ග් රීප්ලේස් කරන්න. ඉතින් මේ වගේ මුදල් ගත්තොත් අද මම කතා කරන්නේ මේකට කීයක් යනවද කියන එක. හැබැයි ඔයා හිතනටත් වඩා ගොඩාක් අඩු මුදලක් තමයි මේක වෙන්නේ. හැබැයි අපි ෆෝන් එකේ මයික් එකක් දැම්මොත් කීයක් ගන්නවද? රුපියල් 2000 2500ක් විතර ගන්නවා. නේ ස්මාර්ට් ෆෝන් වල. එතකොට ඉයර්පීස් එකක් රින්ග් එකක් ඒවත් එහෙමයි. නේ එතකොට ඕවා ඔයා හිතනටත් වඩා ගොඩක් අඩු මුදලක් වෙන්නේ. ඉතින් ඒවා ගන්න ඕන තැන් ටික මම ඔක්කොම කියන්නම්. එතකොට ක්ලාස් එකේ කියලා දෙනවා කොහොමද ඕවා රිප්ලේස් කරන්න කියන එක. ඊට පස්සේ මේ පාඩමේදී කියලා දෙනවා ෆෝන් හાર્ඩ් රීසෙට් කරන විදිය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ෆෝන් හදනකොට අපිට ගොඩාක් ෆෝන් වල හදන්න වෙන ප්‍රශ්න ටිකක් තමයි මේ තියෙන්නේ. ෆෝන් එකේ ලෝගෝ එක විතරක් වෙන්න පුළුවන්. ලෝගෝ රීස්ටාර්ට් එකක් වෙන්න පුළුවන්. ෆෝන් එක ගොඩක් ස්ලෝ වෙන්න පුළුවන්. සමහර ඇප් ඕපන් වෙන්නේ නැහැ. Wi-Fi Bluetooth ඕපන් වෙන්නේ නැහැ. ඒතර ෆෝන් එකේ පාස්වර්ඩ් එකක් දාලා එන ෆෝන් එක අන්ලොක් කරගන්න. ඒතර මේ වගේ ඒවා ගොඩක් අපිට පුළුවන් ෆෝන් එක හાર્ඩ් රීසෙට් කරලා හදාගන්න. ඒතර අපිට හાર્ඩ් රීසෙට් කරනවා කියන්නේ මොකද්ද? සරලවම අපි කරන්නේ මේ අපේ ඕනම Android ස්මාර්ට්ෆෝන් එකක මේ වොලියුම් අප් කී එකයි පවර් කී එකයි වෙන්න පුළුවන්. ඩවුන් කී එකයි පවර් කී එකයි වෙන්න පුළුවන්. මෙන්න මේ මෙනු එකක් ගත්තම මෙන්න මේ පේන මෙනු එකක් ගත්තන් පස්සේ එතනින් අපි ෆෝන් එක හાર્ඩ් රීසෙට් කරොත් ගොඩාක් ප්‍රශ්න ෆෝන් එකේ හදන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ගොඩාක් ගැටලු ටිකක් හදාගන්න. කොහොමද අපි නම් ෆෝන් එකක් හાર્ඩ් රීසෙට් කරන්නේ සහ ෆෝන් එකේ හදා ගන්න පුළුවන් ගැටලු මොනවද කියන එක මේ පාඩමේදී කියලා දෙනවා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. ඔයා ගාව Samsung ෆෝන් එකක් තියෙනවා. ඒතර මේකේ ගැටලුව ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. එතනින් එහා ඔන් වෙන්නේ නැහැ. දැන් ඔන්න ඔයාට මේ සම්බන්ධව දැනුමක් නැහැ. මේ සම්බන්ධව දැනුමක් නැත්නම් ඔන්න ඔයා ෆෝන් හදන ළඟම ඔයාගේ යාළුවෙක් කන්ටැක්ට් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට ෆෝන් ෂොප් එකට යන්න වෙනවා. දැන් සාමාන්‍යයෙන් ලෝගෝ විතරක් එන ප්‍රශ්නයක් හදන්න ෆෝන් ෂොප් එකෙන් සාමාන්‍යයෙන් කීයක් වගේ ගන්නවද? සාමාන්‍යයෙන් ඔයාට යනවා රුපියල් 3000ක්වත් අඩුම යනවා. ස්මාර්ට්ෆෝන් එකේ ෆෝන් එකේ ලෝගෝ විතරක් එන ප්‍රශ්නේ හදන්න අඩුම රුපියල් 3000ක්වත් යනවා. අනිවාර්යෙන් ඔයා ෆෝන් එක හදා ගන්න ඕනේ. අනිවාර්යෙන් කස්ටමර් ෆෝන් එක හදා ගන්න ඕනේ. නේද? මොකද වැදගත් වෙන්නේ ෆෝන් එක හදාගන්න එක. ෆෝන් එක ඉක්මනින් හදාගන්න එක තමයි වැදගත්ම කාරණා.
කස්ටමර් අනිවාර්යෙන් හදනවා. සමහරලාට ඔයා අහන්න පුළුවන් මොකද්ද ෆෝන් එකේ වෙලා තියෙන්නේ? ෂොප් එකෙන් කියනවා ෆෝන් එකට software දාන්න ඕනේ කියලා කියනවා. ෆෝන් එකට software දාන්න ඕනේ කියලා කියනවා. හරි. ෂොප් එකෙන් කියව කතාව හරි. එතකොට ලෝගෝ විතරක් එන්න ප්‍රශ්නේ අපිට software දාලා හදන්න වෙනවා. ඒක හරි. හැබැයි software දාන්න කලින් පියවරක් තියෙනවා. මොකද්ද? ඔයාට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ෆෝන් එක hard reset එකක් කරොත් මේ volume up down power key එක hard reset එකක් කරොත් අපිට පුළුවන් 80%ක් විතර මේ ෆෝන් එකේ ගැටලු හදන්න. ඒ කියන්නේ ඔයාට හදන්න එන ෆෝන් වලින් 80%ක් විතර මේ ගැටලුව આવොත් හදා ගන්න පුළුවන්. එතනින් පස්සේ හරි ගිය නැතුනොත් විතරයි software දාලා හදන්න. පැහැදිලිද? ඉතින් ඔයාට පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් හදන්න આવොත් ලෝගෝ විතරක් හදන්න આવොත් ඔයාට උක කරලා දීලා රුපියල් 2000ක් ගත්ත ප්‍රශ්නයක් නැහැ නේ. නේ? රුපියල් 2000ක් ගත්ත ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ එතනදී. හරි. ෂොප් එකට ගියොත් කස්ටමර් රුපියල් 3000ක් විතර යනවා. ඔයාට රුපියල් 2000ට විතර කරලා දෙන්න පුළුවන්. නේ? ඉතින් ඔයාට පුළුවන් අර ඔයා මුලින් කරගෙන යන දවස්වල සාමාන්‍යයෙන් ටිකක් අඩුවට කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් වැඩ ටික හදාගෙන ආවට පස්සේ අර ෂොප් වල යන ප්‍රයිස් වලටම ඔයාට මේ වැඩ ටික කරගන්න පුළුවන්. හරි. එතන මෙතනින් ඉගෙන ගන්නවා සම්පූර්ණ ෆෝන් හાર્ඩ් රීසෙට් කරන විදිය. එතන මේ පාඩමේදී කියලා දෙනවා සම්පූර්ණ මදර් බෝඩ් එක සම්බන්ධව. සම්පූර්ණ මදර් බෝඩ් එක සම්බන්ධව කියලා දෙනවා. දැන් කියන්නේ අපේ මදර් බෝඩ් එකක් අතර ගත්තම මේ මදර් බෝඩ් එකේ තියෙන IC ටික මොනවද? කරන කාර්යයක්. එන්න පුළුවන් දෝෂ. ඊළඟට අපි කොහොමද IC අඳුරගන්නේ? ඊළඟට අදාළ ඒ සෙක්ෂන් අඳුරගන්නේ කොහොමද? අපිට බෝඩ් එකේ රිපෙයාර් එකක් ආවම කරන්න පුළුවන් වෙන්නේ අපි ඔය ෆෝන් එකේ IC ටික අඳුරනවා නම් විතරයි. නැත්නම් හදන්න පුළුවන්ද? බෑනේ කොහොමද හදන්නේ? දැන් ඔයාලට සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා මදර් බෝඩ් එකක් අතර ගත්තම ඔයාට ඒ ෆෝන් එකේ සිග්නල් පැත්තේ අදාළ IC හොයාගන්න බැහැ නම් ෆෝන් එක හදන්න බෑනේ ඔයාට. නේද? එහෙනම් අපි ඉගෙන ගන්න ඕනේ මේ මදර් බෝඩ් එකක් අතර ගත්තම මදර් බෝඩ් එකේ තියෙන IC ටික මොනවද? කරන කාර්යයන්, එන්න පුළුවන් දෝෂ, IC කොහොමද අඳුරගන්නේ? අදාළ සෙක්ෂන් අඳුරගන්න විදිය. අන්න මේ පාඩමේදී මේ ටික සම්පූර්ණ ඔයගලන්ට කියලා දෙනවා. ඒතර ඒකම ඉගෙන ගන්නවා අපි. තව මේ ICත් එක්ක තව පොඩි පොඩි කොටස් තියෙනවානේ. කැපැසිටර් තියෙනවා, රෙසිස්ටර් තියෙනවා, ඩයෝඩ් තියෙනවා, කොයිල් තියෙනවා. ඒ දේවල් මොනවද? කොහොමද අපි චෙක් කරන්නේ? අන්න ඒ කියන කාරණා ටිකත් සම්පූර්ණ කියලා දෙනවා. ඒතර මේ පාඩමෙන් පස්සේ ඔයාලට මදර් බෝඩ් එක සම්බන්ධව සම්පූර්ණ දැනුමක් ගන්න පුළුවන්. ඒතර ඔයා දන්නවා ඔයා ගලවන ෆෝන් එකේ මදර් බෝඩ් එකක් ගැලවුවා නම් මෙන්න මේ තියෙන මේ කොටස්. මෙන්න මේ IC තමයි මේ තියෙන්නේ. අන්න ඒ ටික ක්ලාස් එකේදී ඔයගලන්ට කියලා දෙනවා. ඒතර ඒ ටික ඔයා සතියෙන් සතිය ඉගෙනගෙන එනකොට ඔන්න ඔයාලට කියලා දෙනවා ඊළඟට බෝඩ් එකේ සර්විස් එකක් කරන විදිය. දැන් කියන්නේ අපිට ෆෝන් හදන්න එනකොට ගොඩාක් වෙලාවට අපි අදාළ සෙක්ෂන් සර්විස් කරොත් ගොඩක් වෙලාවට ෆෝන් එක හදාගන්න පුළුවන්. සිග්නල් ප්‍රශ්නයක් කියන්නකෝ. ෆෝන් එකේ සිග්නල් නැති ෆෝන් එකක් ඔයාට හදන්න එනවා. දැන් ඔන්න සිග්නල් නැති ෆෝන් එකක් හදන්න ආවම පස්සේ ඔයාට ක්ලාස් එකේ කියලා දෙනවනේ මෙන්න මේ පියවර බලන්න කියලා. පියවර 1 2 3 කියලා ඔයාට කියනවා මෙන්න මේ දේවල් බලාගෙන එන්න. ඒ බලනකොට ඔන්න ඔයාට එක පියවරක් තියෙනවා මේ නෙට්වර්ක් පැත්ත සර්විස් කරලා බලන්න. දැන් නම් අපිට සර්විස් එකේදී මොනවද අපි භාවිතා කරන ලික්විඩ් මොනවද? කොහොමද අපි නිවැරදිව ෆෝන් එක සර්විස් කරන්නේ? ගොඩාක් වෙලාවට නෙට්වර්ක් ප්‍රශ්නයක් ආවනම් අපි මේ නෙට්වර්ක් වලට අදාළ කොටස හොඳට සර්විස් කරොත් ගොඩාක් වෙලාවට වැඩ කරන ෆෝන් තියෙනවා. චාර්ජින් ප්‍රශ්නයක් එනවා හදන්න. ඔයා චාර්ජින් පින් එකේ චාර්ජින් වලට අදාළ කොටස් සර්විස් කරනවා. ගොඩක් වෙලාවට නැවත ෆෝන් එක charge වෙනවා හරියට. no power ෆෝන් එකක් එනවා. ඔයා පවර් සෙක්ෂන් එක හොඳට සර්විස් කරනවා. සර්විස් කර ගමන් නැවත වැඩ කරන ෆෝන් තියෙනවා. ඒ වගේ ගොඩාක් ඒවා අපිට සර්විස් එකෙන් කරන්න පුළුවන්. කොහොමද ෆෝන් එක නිවැරදිව සර්විස් එකක් කරන්නේ? ඒ ටික අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඊළඟට අපිට පුළුවන් බෝඩ් එකේ ගැටලුවක් ආවම අපිට පුළුවන් IC රීසෝල්ඩ් කරලා හදන්න. සරලවම කරන්නේ අපි අදාළ IC එක පොඩ්ඩක් හීට් කරන එක. අපි සිග්නල් ප්‍රශ්නම ගමු උදාහරණයට. දැන් සිග්නල් ප්‍රශ්නේ වා හිතන්න සර්විස් කරත් හරියන්නේ නැහැ කියලා.
අන්න අපිට එක පියවරදී කියනවා මෙන්න මේ IC එක පොඩක් හීට් කරලා බලන්න. රීසෝල්ඩර් කරන්න. ඒතර අපි ඉගෙන ගන්නවා රීසෝල්ඩ් එකක් කරනකොට අපේ හොට්ටය ගන්නේ කොච්චර හීට් එකක් තියෙන්න ඕනද? කොච්චර එයා එකක් තියෙන්න ඕනද? මොනවද අපි භාවිතා කරන ෆ්ලක්ස් වර්ග? එතකොට ඒ ටික කියලා දුන්නාන් පස්සේ ඔයා දන්නවා බෝඩ් එකේ ගැටලුවක් ආවම IC එකක් කොහොමද රීසෝල්ඩර් කරන්නේ? ඒ විදිහට ෆෝන් එකේ charging pin එකක් රිප්ලේස් කරන විදිය. දැන් අපි කොහොමද ෆෝන් එකේ charging pin එක ඩැමේජ් වෙලාම රිප්ලේස් කරන්නේ? ඒක නිවැරදිව ගලව ගන්න කොහොමද? නැවත එක අපි හයි කරන විදිය. ඒතර අපි මේවා ගන්නවා නම් කොහින්ද ගන්න ඕන? ඒ හැම දෙයක්ම කියලා දෙනවා. එතකොට අපේ හොට්ටය ගන්නේ කොච්චර හීට් එකක් තියාගන්න ඕනද? කොච්චර එයා එකක් තියාගන්න ඕනද කොහොමද? එතන මේක නිවැරදිව ගලවලා පාස් කරන දේ කියලා දුන්නම් පස්සේ ඔයා දන්නවා ෆෝන් එක charging pin එකක් ගලවලා කොහොමද ගහන්නේ. එතකොට දැන් ඉන්නවා නොදන්න තැනනේ. ඔයා දන්නේ නැහැ charging pin එකක් කොහොමද පාස් කරන්නේ. එතකොට ඒකට අවශ්‍ය වෙන්නේ මොනවද අපිට? එහෙනම් ඔයාට මේ කාරණා ටික මේක ඉගෙන ගන්න පුළුවන්. බැටරි පින් එකක් කොහොමද රිප්ලේස් කරන්නේ? එතකොට normal ෆෝන් එකත් අපි ස්මාර්ට් ෆෝන් එක කොහොමද බැටරි පින් එකක් රිප්ලේස් කරන්නේ? එතකොට මේ SMD රිප්ලේස් කරන විදිය, China ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරන විදිය, SIM කනෙක්ටර්, එතකොට ඩිස්ප්ලේ කනෙක්ටර් එකක් ඩැමේජ් වුණොත් දාන විදිය, එතකොට IC රිප්ලේස් කරන විදිය, IC රීබෝල් කරන විදිය, ඒ ටික මේ කෝස් එක ඇතුළතදී කියලා දෙනවා. සාමාන්‍යයෙන් ගොඩාක් කෝස් වල IC රීප්ලේස් එක රීබෝල් වලට ගොඩාක් වෙලාට ඔයාට ඇඩ්වාන්ස් කෝස් එකක් කියලා කරන්න වෙනවා. අර බේසික් කියලා සාමාන්‍ය දේවල් ටිකක් ඉගෙනගෙන තව ඇඩ්වාන්ස් කෝස් එකක් කියලා කරන්න ඕනේ චිප් ලෙවල් කියලා ඔයාට මේවා ඉගෙන ගන්න. ඉතින් මේකෙදි එහෙම නැහැ. ඔයගොල්ලන්ට මේ IC රීප්ලේස් කරනවා රීබෝල් කරන විදිය මේ කෝස් එක ඇතුළතදම කියලා දෙනවා. හරි? මේ කෝස් එක ඇතුළතදම මේ දේවල් කියලා දෙනවා. දැන් එතකොට මේ දේවල් කරනකොට දැන් අපට අවශ්‍ය වෙනෝනේ අපට යම්කිසි උපකරණ ටිකක්. හරි. ඔයාට පුළුවන් මූලික උපකරණ ටිකත් එක්ක මේ වැඩ ටික පටන් ගන්න. හරි. දැන් ඔයා ෆෝන් ෂොප් එකකට ගිහිල්ලා ගොඩක් වෙලාට දැකලා තියෙනවනේ රිපෙයාර් කරන තැන. ඒතර ඔයා ගිහිල්ලා ඔයා ගියාම බලන්න ඔයා දකින්නවද එතන ගොඩාක් ලොකුඩ බඩු ටිකක් තියන් වැඩ කරනවා. ගොඩාක් ලොකුඩ බඩු තියෙනවා වැඩ කරන්න. නෑ. ඔයා ගොඩක් වෙලාවට එතන දකින්නේ හොට්ටය ගන්න එකක් දකින්නවා. ප්‍රධාන උපකරණ වලින්. හොට්ටය ගන්න එකක්, පවර් සප්ලයි එකක්, මල්ටිමීටර්, තව ෆෝන් ගලවන ටූල්ස් ටිකක්, ෆ්ලක්ස් වර්ග, ඔන්න වගේ ටිකක් දකින්නවනේ. එහෙනම් එතන රිපෙයාර් ටික කරනවානේ. ෆෝන් එකේ ඩිස්ප්ලේ රීප්ලේස් කරනවා, charging pin ගහනවා, බැටරි පින් ගහනවා නේද? මයික් කේබල්ස් රීප්ලේස් කරනවා, බැටරි රීප්ලේස් කරනවා. ඒ වගේ ප්‍රධාන වැඩ ටික කරනවා. ඉතින් ඔයාට පුළුවන් අන්නේ කියන ප්‍රධාන උපකරණ ටික අරගෙන මේ වැඩ ටික පටන් ගන්න. ඒතර ඔයාට මේ කෝස් එක ඔන්ලයින් ඉගෙන ගන්න එකේ ලොකු වටිනාකමක් තියෙනවා. මොකද්ද? ඔයා කෝස් එකට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නකෝ. දැන් කෝස් එකට ගිහිල්ලා ඔයා ඉගෙන ගන්නවා රුපියල් 30000ක් විතර ගෙවන්න ඕනේ මුලින්. 20000ක් හරි කියන්නකෝ රුපියල් 20000ක් 25000 30000ක් විතර ගෙවන්න වෙනවා. ගෙවලා ඔයා කෝස් එක කරගෙන යනකොට ගොඩක් වෙලාවට තව ලෙවල් 2 3 කියලා ඒ වගේ තව කෝස් දෙක තුනක් කරන්න ඕනේ. ඉතින් ඔයාට කෝස් එකටම යනවා සාමාන්‍යයෙන් රුපියල් 60000ක් 70000ක් ලක්ෂයක් විතර යන්න පුළුවන් සමහරලාට. ඉතින් අපේ කෝස් එකේදී අය කරන්නේ ඔන්ලයින් ක්ලාස් එකේදී ඔයාට පොඩි මුදලක් නේ. ඔයාට පුළුවන් මේක ගෙදර ඉඳලා ඉගෙන ගන්න ගමන් ඔය අර කෝස් එකට ගිහිල්ලා ඉගෙන ගන්නකොට ඔයාගේ කාලය එතකොට ලොකු මුදලක් ඔයාට වැය කරන්න වෙනවා. ඉතින් ඒ වගෙන් ඔයාට පුළුවන් ඒ ලොකු මුදල වැය කරන කෝස් එකට වැය කරන මුදලින් ඔයාට පුළුවන් ඒ අවශ්‍ය උපකරණ ටික ගන්න. අරගෙන මේක හිමීට වැඩි කරගෙන යන්න. එතකොට අපිට හැමදේම එකවර අවශ්‍ය නැහැ. අපි හිමීට එකින් එක ක්ලාස් එකේ ඉගෙන ගන්න විදිහට ඔයාට පුළුවන් වැඩ ටික ඔයාගේ හදාගෙන යන්න. ඉතින් මේකේ ඔයා හිමීට වැඩ ටික හදාගෙන එනකොට මේක ඇතුලෙන් මා මුදල හොයනවනේ. ඔයා මේ කෝස් එක කරනකොට ඔයා ගාව සාමාන්‍ය උපකරණ ටික තියෙනකොට ඔයා ඒ ටිකෙන් රිපෙයාර් පටන් ගන්නවා. ඔයාට හම්බ වෙන ෆෝන් ටික රිපෙයාර් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඒ හොයන මුදල් වලින්ම ඔයාට අවශ්‍ය වෙන අනිත් දේවල් ටික ගන්න. ඉතින් අපි කියනවා අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? කොහොමද ඒවක වැඩ කරන්නේ? කොහෙන්ද ගන්නෙ? ඒ හැම කාරණයක් මෙතනදී අපි කතා කරනවා. ඒතර මේ පාඩමේදී කියලා දෙනවා කොහොමද අපි මෙන්න මේ ෆෝන් එක ඩිස්ප්ලේ රිප්ලේස් කරන්නේ. දැන් ස්මාර්ට් ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරන දේ කියලා දුන්නම ඕනම කෙනෙක්ට ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරන්න පුළුවන්. ඉතින් මේක අලවලනේ තියෙන ඩිස්ප්ලේ එක.
ෆෝන් එක ගැලවුවට පස්සේ අපි අලර්ම් ඩිස්ප්ලේ එක හීට් කරලා ගලවන්න ඕන. ඒකට අපි පොඩි හීටර් ගන්න එකක් තිබුණත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙනවා වෙනම ඩිස්ප්ලේ සෙපරේට් මැෂින් එකක්. ඒකට දාලා ගලවන්නත් පුළුවන්. ඒතර කොහොමද අපි ඩිස්ප්ලේ එකක් ගලවන්නේ? නැවත අලවන විදිය. ඒතර ඩිස්ප්ලේ ගන්නව නම් අපි කොහෙන්ද ගන්නෙ? ගිහිල්ලා කොළඹින් ගන්නව නම් කොහෙන්ද ගන්න ඕනේ? ඒතර ගෙන්න ගන්නව නම් කොහොමද ගෙන්න ගන්නෙ? හරි, කුරිය කරලා කොහොමද ගෙන්න ගන්නෙ? ඒ හැම කාරණයක්ම ක්ලාස් එකෙන් වාට සම්බන්ධ කරනවා. ඉතින් ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරාම වාට රුපියල් 3000 4000ක් විතර තියෙනවනේ. නේද? ඔයා කෝස් එකේ මුදල කීප ගුණයක් හොයා ගන්නවා කෝස් එක ඇතුළේදී. හරි. එතකොට ඩිස්ප්ලේ රිප්ලේස් කරන දේ කියලා දුන්නම වාට ඕනම ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරගන්න පුළුවන්. එතකොට ඊළඟට කියලා දෙනවා මදර් බෝඩ් රිපෙයාර් ගැන කියලා දෙනවා. අන්න මදර් බෝඩ් රිපෙයාර් ඉගෙන ගන්න ගොඩාක් කෝස් වල වාට තව කෝස් එකක් කරන්න වෙයි. ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේකෙදි මදර් බෝඩ් රිපෙයාර් ගැන කියලා දෙනවා. ෆෝන් එකේ ඉන්සර්ට් සිම් ආවම හදන්නේ කොහොමද? චාර්ජින් ආවම හදන්නේ කොහොමද? නෝ පවර් ෆෝන් එකක් හදන විදිය. ඒතර ඩිස්ප්ලේ සම්බන්ධ වෙන ගැටලු, ඔඩියෝ පැත්තේ වෙන ගැටලු, නෙට්වර්ක් සම්බන්ධ වෙන ගැටලු මේ හැම ප්‍රශ්නයක්ම බෝඩ් එකේ රිපෙයාර් එක කොහොමද කරන්නේ? ඉතින් බෝඩ් එකේ රිපෙයාර් එක කරන්නේ අපි නිකන් උඩින් නෙමෙයි. අපිට ඒකට ඩයග්‍රෑම් ටූල් එකක් තියෙනවා, සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා අපි ළඟ. ඒතර අන්නේ ඩයග්‍රෑම් ටූල් එක අපි ඉගෙන ගත්තන් පස්සේ අපිට ඔය ඕන ෆෝන් එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ හදන්න බෑ කියලා ගොඩක් අය අතාරින ෆෝන් අපිට හදන්න පුළුවන්. දැන් ඒක වා පැහැදිලිවම දැකලා තියෙනවා. මොකද්ද? දැන් ගොඩාක් සමහර ෂොප් තියෙනවා. ඔයාගේ ෆෝන් එක වෙන්නත් පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ගැටලුවක් ආවම ඒ ෂොප් එකට අරන් යනවා. ගියාම ෂොප් දෙක තුනකින්ම කියනවා ෆෝන් එක හදන්න බෑ. බෝඩ් එක දාන්න ඕන කියලා කියනවා. ෆෝන් එක හදන්න බෑ කියලා ෂොප් දෙක තුනකින්ම කියනවා. හැබැයි අර හදන්න බෑ කියන ෂොප් වල ෆෝන් එක සමහර ෂොප් තියෙනව නේද හදන ඒවා. සමහර ෂොප් වල හදනවා අර ෂොප් 3-4කින්ම හදන්න බෑ ගෝවා. අර ෂොප් එකෙන් හදනවා. කොහොමද හදන්නේ? අමුතුවෙන් කරනවද? නෑ. එයා ඉගෙනගෙන තියෙනවා. මොකද වැදගත් වෙන්නේ? ඉගෙන ගන්න එක ඉස්සෙල්ලා. එයා ඉගෙනගෙන තියෙනවා බෝඩ් එක රිපෙයාර් එකක් කරන්නාම කොහොමද ඒක හරියට අඳුරගෙන ඒක කරන්න කියන එක. මොකද හැමදේම අර ඩයග්‍රෑම් ටූල් සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා. අපිට චාර්ජින් නැත්තම් කොතන ඉඳන් කොතනටද අපි චෙක් කරන්නේ. ඒ හැමදේම ඒක නම් කරලා තියෙනවා. ෆෝන් එකේ අපිට නෙට්වර්ක් ප්‍රශ්නයක් ආවම ඒකට චෙක් කරන්න ඕනේ මොනවද? ඒ හැමදේම ඒකේ පෙන්නලා තියෙනවා. ඒකේ නම් කරලා තියෙනවා. ඉතින් ඒක ඉගෙන ගත්තා කියන්නේ ඔයාට පුළුවන් ඒක බලලා ඔයාට රිපෙයාර් ටික බෝඩ් වල කරගන්න. ඉතින් මේ ඩයග්‍රෑම් ටූල් එක ගැන කියලා දෙනවා. වෙනම තව බෝඩ් රිපෙයාර් වලට ලොකු ගාණක් වාට වියදම් කරන්න අවශ්‍ය නැහැ. මේ කෝස් එක ඇතුලේ මේ බෝඩ් රිපෙයාර් ටික කරගන්න ඕන විදිහට කෝස් එකේ උගන්වනවා. හරි, ඒ ටිකත් උගන්වනවා. දැන් එහෙනම් ඔන්න ඔයා හાર્ඩ්වෙයාර් ටික ඉගෙන ගත්තට පස්සේ හાર્ඩ්වෙයාර් ටික ඔන්න දැන් සතිය සති වාගේ වැඩි ටික හදාගෙන ආවට පස්සේ හાર્ඩ්වෙයාර් ටික හදාගත්තට පස්සේ සොෆ්ට්වෙයාර් අන්ලොගින් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපිට සොෆ්ට්වෙයාර් සම්බන්ධ ප්‍රශ්නයක් එනවා නම් මොනවද අපිට සොෆ්ට්වෙයාර් සම්බන්ධයෙන් ගැටලු? ඒ ගැටලු ටික ගැන අපි එන්න කතා කරනවා. දැන් උදාහරණයක් අපි අර කලින් කතා කරපු ගැටලුවම ගමු. ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. මං කෝ ගොඩාක් ෆෝන් ලෝගෝ විතරක් එනවා හાર્ඩ් රිසෙට් කරාම හදතයි. කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. හැබැයි අර හાર્ඩ් රිසෙට් කළා ගොඩක් ෆෝන් හදන්න පුළුවන්. තව ෆෝන් කීපයක් හදාගන්න බැරි වෙන අවස්ථා තියෙනවනේ. අන්න එතකොට අපි ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ. දැන් අපි කොහොමද ෆෝන් එකට සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්නේ? අපිට ඒකට ෆ්‍රී ටූල් තියෙනවා, පේඩ් ටූල් තියෙනවා. ඒ කියන්නේ අපිට කිසිම ගෙවීමක් කරන්න නැතුව වැඩ කරන ටූල්ස් තියෙනවා. අපිට ගෙවීමක් කරලා වැඩ කරන්න වෙන ටූල්ස් තියෙනවා. ඒ උදාහරණයක් අපි Samsung ගමු. Samsung වලට තියෙන ෆ්‍රී ටූල් එකක්. ඒ කියන්නේ Samsung ඕනම ෆෝන් එකකට ඔයාලට සොෆ්ට්වෙයාර් එකක් දාන්න આવොත්, firm එකක් ඉන්ස්ටෝල් කරන්න આવොත් ඒකට තියෙන ෆ්‍රී ටූල් එකක්. ඒතර ඔයාලට ඉගෙන ගන්න තියෙන මොනවද? දැන් මේ ටූල් එක මොකක්ද? ටූල් එක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කොහොමද? ඊට පස්සේ මේකට අවශ්‍ය ඩ්‍රයිවර්ස් ටික කොහොමද ඩවුන්ලෝඩ් කරලා දාගන්නේ? ෆර්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ කොහොමද? ඊට පස්සේ අපි අපේ කම්පියුටර් එකට USB කේබල් එක සම්බන්ධ කරලා ෆෝන් එක කනෙක්ට් කරලා කොහොමද ෆෝන් එකට දැන් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්නේ? ඒ කියලා දෙන විදිය ඔයාලට ඉගෙන ගත්තට පස්සේ ඕනම Samsung ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දාන්න ඒ විදියට මොඩල් වලට වෙනස් වෙනවද?
නෑ. ඔයාට Samsung ෆෝන් එකට software දාන විදිය ඉගෙන ගත්තට පස්සේ කියලා දුන්නාට පස්සේ හැම Samsung ෆෝන් එකකටම software install කරන්නේ ඒ විදියට. පැහැදිලිද? හැම එකකටම software install කරන්න Samsung නම් ඒ විදියට. කීයක් ගන්න පුළුවන්ද? ඉතින් software එකක් දැම්මම රුපියල් 3000ක් 3500ක් ගන්නවනේ. ඉතින් ඔයා හිතන්න Samsung එකට software දැම්මා ඔයා රුපියල් 3500ක් ගන්නවා. එතකොට ඔයාට කීයක් යනවද? දැන් ඔයාට ඒකට data charge එකක් යනවා. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවනේ. රුපියල් 500ක් මයින් කරන්නකෝ. ඉතින් ඔයාට රුපියල් 3000ක් තියෙනවනේ ෆෝන් එකට software එකක් install කරලා. ෆෝන් එකට software එකක් install කරත් ඔයාට රුපියල් 3000ක් තියෙනවනේ. එතකොට මේකෙදි ඔයාට ඉගෙන ගන්න පුළුවන් එහෙනම් කොහොමද ෆෝන් වලට software install කරන්නේ. ඒ වගේ අපි Samsung එකට දානවා වගේ Oppo එකකට, Vivo වලට, Redmi වලට. එතකොට අපිට iPhone වල software එකක් install කරනදී ඒ හැමදේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කොහොමද ෆෝන් එක ලොක් එකක් ආවම අන්ලොක් කරලා දෙන්නේ? දැන් අපිට ස්මාර්ට්ෆෝන් වල එන නිතර එන ලොක් එකක් තමයි FRP එක. ඒ කියන්නේ කස්ටමර්න ෆෝන් එක hard reset කරනවා. hard reset කර ගමන් එයාගේ Google account එක verify කරන්න කියනවා. මතක නැහැ. FRP ලොක් එක. එහෙනම් කොහොමද අපි ඔය FRP අන්ලොක් කරන්නේ? ඒතර user lock එකක් වෙන අපිට අන්ලොක් කරන්න. කස්ටමර් ෆෝන් එකට කෝඩ් එකක් දාලා පැටර්න් එකක් දාලා මතක නැහැ. අන්ලොක් කරගන්න වෙනවා. කොහොමද අපි ඒව අන්ලොක් කරන්නේ? සමහර ඒවා hard reset කරත් අන්ලොක් කරත හැකි. සමහර ඒවා බෑ අපිට software වලින් කරන්න ඕනේ. කොහොමද එනං? software වලින් අපි ඒව අන්ලොක් කරන්නේ. ඉතින් අන්ලොකින් වලදීත් ඔයා දන්නවා පැහැදිලිව සාමාන්‍යයෙන් අඩුම රුපියල් 2000 ඉඳලා රුපියල් 5000 6000 ඊට වඩා ගන්න ෆෝනුත් තියෙනවා අන්ලොකින් වල. ඉතින් අපි කොහොමද ෆෝන් එකක ඔන්න වගේ ලොක් එකක් අන්ලොක් කරන්නේ? එහෙනම් ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාට කිසිම දැනුමක් අවශ්‍ය නැහැ මුල ඉඳලා එකින් එක සම්පූර්ණ ඔයාට ගොඩක්ම පැහැදිලිව එකින් එක මේ හැමදේම කියලා දෙනවා. හැමදේම කියලා දෙන හින්දා සරලව හැමදේම ඔයාට පැහැදිලිව හරියට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හරි. රයිට්. එතකොට software hardware unlocking ටික ඔයාට මුල ඉඳලා සම්පූර්ණ ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ ටික ඔයා ඉගෙනගෙන ඔයාට වැඩ ටික ඊට පස්සේ කරගෙන යන්න පුළුවන්. දැන් හිතන්න ඔයා ජොබ් එක කරන ගමන් අපි තුමු ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරා කියලා. දැන් ඔනවා ජොබ් එක කරන කෙනෙක්. ඒ අතරතුර ඔයාට හම්බෙන ෆෝන් එක ඔන්න ඔයා යාළුවෙක්ගේ දන්න කෙනෙක්ගේ ඔන්න වැඩ කරන තැන වෙන්න පුළුවන්. ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරා. දැන් හිතන්න ඔයාට ඩිස්ප්ලේ එක රිප්ලේස් කරලා ඔයාගේ ලාභය රුපියල් 3000ක් තියෙනවා. අපි ඩිස්ප්ලේ එකේ මුදල නැතුව ඔන්න දැන් අපි මේ ලාභය ගැන කතා කරන්නේ. ඔන්න අපි ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරලා රුපියල් 3000ක් වගේ අපිට තියෙනවා. හරිද? ඒ වගේ සිග්නල් ප්‍රශ්නයක් ඇදුවා. රුපියල් 2000ක් විතර තියෙනවා. ඊට වඩා අපි ගන්නවා ඊට වඩා තියෙනවා. දැන් අපි හිතුව මෙතන සිග්නල් ප්‍රශ්නයක් හැදුවා. ඔයාට රුපියල් 2000ක් විතර තියෙනවා. චාර්ජින් ප්‍රශ්නයක් හදනවා. එතනත් ඔයාට රුපියල් 2000ක් විතර තියෙනවා. ෆෝන් එකට software එකක් install කරනවා. ඔන්න එතනදිත් ඔයාට රුපියල් 3000ක් විතර තියෙනවා. දැන් ඔයා ෂොප් එකක් කරන කෙනෙක්ද? නෑ. ඔයා ජොබ් එක කරන කෙනෙක්. ඔයා ජොබ් එක කරන ගමන් තමයි මේ කරන්නේ. දැන් ඔයා ගෙදර ඇවිල්ලා මේ ෆෝන් එක රිපෙයාර් කරලා දැන් ඔන්න ඔයාට ෆෝන් හතරක් හදලා මෙතන රුපියල් 10000ක් තියෙනවා. හිතන්න මාසෙටම කියලා. හරි කමන්නේ මුලින් පටන් ගන්නකොට හිතන්නකෝ ඔයා මාසෙටම ෆෝන් හතරක් හදලා ඔයාට මේ රුපියල් 10000 එනවා කියලා. ඉතින් මේක ඔයාට අමතර ආදායමක්. ඔයා ජොබ් එක කරන ගමන් තමයි කරන්නේ. මේක ඔයාට අමතර ආදායමක්. ඔයාට මේක ලොකු මුදලක්. මොකද ඔයාගේ මාසේ වියදම් ටික කවර් කරගන්න ඔයාට මේක ලොකු මුදලක්. ඉතින් ඔයා උතනින් ඔහොම පටන් ගත්තට මේක අපි ඉස්සරහට වැඩ ටික කරගෙන යනකොට ඔයාට පැහැදිලි ඔයාට එන ෆෝන් ප්‍රමාණය වැඩි වෙනවනේ. ඔයාට රිපෙයාර් කරද්දි ඒ අතර යනකොට මෙන්න මෙයා රිපෙයාර් කරනවා කියලා. එතකොට ඒ අය හරහත් ඔයාට ෆෝන් ටික එනවා හදන්න. නේ? ඒතර ඔය ටික ඔයා රිපෙයාර් කරගත්තා කියන්නේ මාසෙට යම් ෆෝන් ප්‍රමාණයක් ඔයා රිපෙයාර් කරගත්තොත් ඔයාට පැහැදිලි කොච්චර මුදලක් ඔයාට මේකෙන් හොයන්න පුළුවන්ද කියලා. මේක අමතරව ඔයාට කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියන එක ඔයාටම පැහැදිලි. හරි. ඉතින් ඒ වගේ ඔයා මේ පොඩි තැනින් පටන් අරගෙන කාලයක් ඔයා මේක කරගෙන එනකොට දැන් ඔයාට සබ්ජෙක්ට් එක පැහැදිලිනේ. දැන් යන්න ඕන පාර වහට පැහැදිලි.
ඔයා දන්නව දැන් සබ්ජෙක්ට් එක කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියලා. අන්න එහෙම කරලා අපේ ෆෝන් ෂොප් පටන් ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒ වගේ ජොබ් එක කරන ගමන් එහෙම ඊට පස්සේ ෆෝන් ෂොප් පටන් ගත්ත පිරිසක් ඉන්නවා. හරි. මොකද එයා සබ්ජෙක්ට් එක දන්නවා. එයා ජොබ් එක කරනවා, ජොබ් එක කරන ගමන් ෂොප් එක පටන් ගන්නවා. පටන් අරගෙන ඊට පස්සේ පුළුවන් අර රිපෙයාර් කරන අය දාලා එතකන් ඔයාලට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. එයා ජොබ් එක කරලා ආවට පස්සේ අර ෂොප් එක වැඩ ටික කරලා එයා එතනොත් මුදලක් හොයනවා. කොහෙන් හරි වැදගත් වෙන්නේ අපිට දෙයක් කොහෙන් හරි පටන් ගන්න එක. අපේ වැදගත්ම සිතුවිල්ල ඒකනේ. අපි දෙයක් පටන් ගත්තොත් තමයි අපිට ඒක දිනු කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි හිත හිතේ හිටියොත් වෙන්නේ කාලය යන එක විතරයි. කාලය යනවා කාලෙක් ගිහිල්ලා අපිත් දන්නේ නැහැ. අපි කිසිම දෙයක් කරලාත් නැහැ අන්තිමට. ඒ හින්දා කොතනින් හරි වාදයක් පටන් ගන්න. කොතනින් හරි දෙයක් පටන් ගන්න. පටන් ගත්තොත් තමයි වාට ඒක දිනු කරන්න පුළුවන් වෙන්නේ. වා කොහෙන් හරි දෙයක් අල්ලගත්තොත් තමයි ඒ අල්ලගත්ත තැනින් වාට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. උඩට යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා කොහෙන් හරි දෙයක් අල්ලගන්න. පටන් ගන්න. පටන් ගත්ත කියන්නේ වාට ඒක දිනු කරන්න අනිවාර්යෙන් පුළුවන්. හරි. එතකොට ජොබ් එක කරන ගමන් ඔයාට මේක කරන්න පුළුවන්. ඉතින් ඔයා ෆුල් ටයිම් කරනවා නම් ඉතින් ඔයා ෆෝන් ෂොප් එකක් දැම්මට පස්සේ හිතන්න අපි කරගෙන යනකොට අනිවාර්යෙන් අපිට ෆෝන් 2 3 4 5 එනවනේ හදන්න. ඉතින් මාසෙට ඔය ෆෝන් ප්‍රමාණයක් අපි රිපෙයාර් කරගත්තොත් අපිට කීයක් හොයන්න පුළුවන්ද? නේද? ඔයා මුලින් එක ෂොප් එකකින් පටන් ගත්තාත් සබ්ජෙක්ට් එක දැනගත්තන් පස්සේ ඔයා තව ෆෝන් ෂොප් එකට අනිවාර්යෙන් යනවා. එහෙම ගිහලා තවත් එකකට යනවා. මොකද ඔයාලා දැන් සබ්ජෙක්ට් එක පැහැදිලි. ඔයා දන්නවා ව්‍යාපාරය කරගෙන යන්න. ඉතින් ඔයාට පුළුවන් ඒ වැඩ ටික මේ විදිහට පටන් ගන්න. ඉතින් ඔයාට පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් ටික රිපෙයාර් කරන්න මේක ඉගෙන ගන්න. හැමෝටම වටිනවා. හරි? ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ කියලා දෙයක් අනිවාර්යෙන් පටන් ගන්න. හරි. එතකොට අපි කෝස් එක පටන් ගන්නේ සිකුරාදා. ජූලි 3. ඒ කියන්නේ මේ එන සිකුරාදා රෑ 8ට ක්ලාස් එක පටන් ගන්නවා. 8 ඉඳලා 10 වෙනකන් කෝස් එක තියෙනවා. රෑ 8ට පටන් ගන්න හැමදාම රෑ තියෙන්නේ. රෑ 8 ඉඳලා 10 වෙනකන් කෝස් එක තියෙනවා. කෝස් එකේ හැමදාම ඔයාට රෙකෝඩින් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ලයිව් ක්ලාස් එකක් ඔයාට මග ඇරනවා කියලා. તો ලයිව් ක්ලාස් එකක් ඔයාට මග ඇරුණා ඔයාට රෙකෝඩින් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා වාගාව තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කැමති වාරයක් බලන්න පුළුවන් ඒක. එතකොට ලයිව් ක්ලාස් එකට එන්න බැරි වුණොත් ලයිව් ක්ලාස් එකෙන් පස්සේ අපි ක්ලාස් එකට සම්බන්ධ වෙන හැමෝටම රෙකෝඩින් එක දෙනවා. කෝස් එක මාස දෙකක් තියෙනවා. සම්පූර්ණ කෝස් එක මාස දෙකක් තියෙනවා. සතියට එක දවසයි කෝස් එක මාස දෙකක් තියෙනවා. සමහරවිට මාස දෙකමාරක් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ සම්පූර්ණ වැඩ ටික කරලා තමයි කෝස් එක ඉවර කරන්නේ. එතකොට කෝස් එක මාස දෙකක් තියෙනවා. කෝස් එක අවසානයේදී ඔයගලන්ට සාතිකයක් හම්බ වෙනවා. අපි ඒක වාට ගෙදරට ලැබෙන්න සලස්වනවා ක්ලාස් එකෙන් පස්සේ කෝස් එක අවසානයේදී වාට සාතිකයක් හම්බ වෙනවා. ඒ සාතිකය අරන් පුළුවන් ඔයාට කවදා හරි ෆෝන් ෂොප් එකක් දානකොට ඔයාගේ ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒක ලියාපදිංචි කරගන්න වැඩ ටික ඒක හරහා කරගන්න පුළුවන්. එතකොට වැදගත්ම දේ තමයි කෝස් එකෙන් ඔයගලන්ට අය කරලා තියෙන්නේ බොහොම සාධාරණ මුදලක්. කෝස් එකේ මාස දෙකටම අය කරන්නේ සම්පූර්ණ රුපියල් 5000 විතරයි. වෙන කිසිම මුදලක් අය කරන්නේ නැහැ. හරිද? ඔයා මාස දෙකටම එකවර ගෙවන 5000 ගෙවලා ඔයාට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මාස දෙකටම එකවර ගෙවන 5000 ගෙවලා ඔයාට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයා ගොඩාක් තැන්වල වෙනත් තැනක සාමාන්‍ය රුපියල් 50000ක් 60000ක් ලක්ෂයක් විතර දීලා ඉගෙන ගන්න කොටස් ටික මේ 5000ට ගන්නවා. මුලින්ම සබ්ජෙක්ට් එක පැහැදිලි කරෙත් ඒකයි. නැත්තම් ගොඩක් වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේ ඉච්චර අඩු මුදලකට කරනකොට අපිට ඒ ඔක්කොම කරනවද කියලා. නෑ. අර කිව්ව සබ්ජෙක්ට් එකේ ඒ විදිහටම සම්පූර්ණ කරනවා. ඒතර කෝස් එකෙන් බොහොම පොඩි මුදලක් අය කරලා තියෙන්නේ හැමෝටම දෙයක් කරගන්න. හරි හැමෝටම දෙයක් කරගන්න ඕන හින්දා තමයි මේ වගේ පොඩි මුදලක් අය කරන්නේ. නැත්නම් ගොඩාක් අයට රුපියල් 25000 30000 40000 දීලා කෝස් කරන්න බැහැනේ. ඒ හින්දා තමයි ඔයගොල්ලන්ගේ මේ වගේ මුදලක් අය කරලා තියෙන්නේ. සම්පූර්ණ කෝස් එක තමයි කරන්නේ. මාස දෙකටම ඒවා එකවර ගෙවන රුපියල් 5000 විතරයි. ඒ ගෙවලා කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට කෝස් එකේදී තව එකට වටිනාකමක් එකතු කරලා තියෙනවා. දැන් අපේ කෝස් එක තියෙනවා iPhone unlock කෝස් එක තියෙනවා. ඒ කෝස් එකේ
සෙල්ෆ් ස්ටඩි එක තියෙනවා. ඒ සෙල්ෆ් ස්ටඩි එකට රුපියල් 3500ක් වෙනවා. හරි. ඒ 3500ක් වෙනවා අපේ iPhone unlock course එක සෙල්ෆ් ස්ටඩි එක. ඉතින් මේ කෝස් එකේදී කෝස් එකේ තීරණය කරලා තියෙනවා ඕගොල්ලන්ට මේ 5000ටම ඒකත් නොමිලේ දෙනවා. හරි. මේ iPhone unlock course එකත් ඔයාලට මේකට නොමිලේ හම්බ වෙනවා. හරි. ඒකත් නොමිලේ හම්බ වෙනවා. 3500ක් ගෙවලා ගන්න කෝස් එක රුපියල් 5000 ඇතුළටම ඕගොල්ලන්ට දීලා තිනවා. වෙන කිසිම අමතර මුදලක් ඔයාලට ගෙවන්න අවශ්‍ය නැහැ. එතකොට සිකුරාදා ක්ලාස් එක පටන් ගන්නකොට ඔයාට අද ඉඳලා පේමන්ට් කරන්න පුළුවන්. සිකුරාදාට කලින් ඔයා පේමන්ට් කරලා තියෙනවා නම් රුපියල් 5000 ඔයාට iPhone unlock course එකත් නොමිලේ හම්බ වෙනවා. එතකොට මාස දෙකටම තමයි අර 5000 සම්පූර්ණ course එකටම අය කරන්නේ. ඒකෙදි iPhone unlock course එකත් 5000 ගෙවුවට පස්සේ ඔයාට හම්බ වෙනවා. ඉතින් course එකේදී ඔයාට වාරික විදිහට ගෙවලා course එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතියට 10 ගාණ ගෙවන්නත් පුළුවන්. සතියට 10 ගාණ ගෙවනවා නම් අර iPhone unlock course එක නොමිලේ හම්බෙන්නේ නැහැ. ඒතර ඔයාට රුපියල් 3500ක් දීලා ඒක වෙනම ගන්න වෙනවා. එතකොට ඔයා කෝස් එකට සම්බන්ධ වෙන්න එකවර 5000ක් ගෙවලා නම් තමයි ඔයාට iPhone unlock course එක හම්බෙන්නේ. ඒතර ආ සතියට 10 ගාණ ගෙවනවා නම් සම්පූර්ණ මුදල එතකොට ආ රුපියල් 8000ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ සතියකට අනිවාර්යෙන් 8000ක් ගෙවන්න වෙනවා හැමදාම එන සතියේ 10 ගානේ. ඔයාට මාස දෙකටම එකවර ගෙවන්න නම් තමයි සම්පූර්ණ කෝස් එක 5000 වෙන්නේ. හරි. ඔයාට එතකොට සිකුරාදා ක්ලාස් එකට රුපියල් 1000ක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඔයාට සම්පූර්ණ මාස දෙකටම 8000ක් ගෙවන්න වෙනවා. ඔයා 8000ක් කොටින්ම ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මාස දෙකටම එකවර ගෙවන 5000 විතරයි නම් ඒ 5000 විතරයි වෙන කිසිම මුදලක් ඔයාට ගෙවන්න නැහැ. හරි. එතකොට එහෙම එකක් තියෙනවා. හරි. එතකොට කෝස් එකට සම්බන්ධ වෙන්න තියෙන්නේ මෙතන account numbers 4ක් තියෙනවා. හරිද? මෙතන account numbers 4ක් තියෙනවා. මේ හතරෙන් එකකට payment එක කරලා අපේ මෙන්න මේ නම්බරයට තමයි ඔයා WhatsApp කරන්න ඕනේ. දැන් අපේ ක්ලාස් එකේ තව WhatsApp numbers කීපයක්ම තියෙනවා. payment කරන අය අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන අය මේ නම්බරයට විතරක් WhatsApp කරන්න. ඒතර මේ නම්බරයට WhatsApp කරාම ඒ කියන්නේ 077යි 25යි 02යි 596. මේ නම්බරයට WhatsApp කරාම සිකුරාදා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන link එක ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එකේ PDF ෆයිල් එක ඔයාලට හම්බ වෙනවා. ඔයාලට පුළුවන් ඒකේ print එකක් දාගන්න. එතකොට ඔයාලට සිකුරාදා ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට ඒකේ print එකක් දාගන්න, ටියුට් එකේ print එකක් දාගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට පේමන්ට් කරාට පස්සේ ඔයා බැංක් එකකින් වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ඔයා ඔන්ලයින් දැම්ම වෙන්න පුළුවන්. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරා වෙන්න පුළුවන්. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක්, ඒකේ PDF ෆයිල් එකක් මේකට WhatsApp කරන්න. WhatsApp කරාම අපි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන link එකයි PDF ෆයිල් එකක් දෙනවා. ටියුට් එකේ PDF ෆයිල් එකයි ඔයාට හම්බ වෙනවා. හරි. මේ numbers හතරෙන් එකකට payment කරන්න. ඔයා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන ඔයාට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට සිකුරාදා ක්ලාස් එකේ ඉඳලා මයික් ඔන් කරලා තියෙන්නේ ඕන කෙනෙක්ට ඒ වෙලාවේ ඕන දෙයක් අහලා දැනගන්න ඒ වෙලාවේ ඕන එකක් ඔයාට අහන්න පුළුවන්. සිකුරාදා ඉඳලා ඔයාට මයික් ඔන් කරලා තියෙන්නේ කතා කරන්න පුළුවන්. ඒතර මොනවා හරි දෙයක් ඔයාට අහන්න තිබුණොත් හෙට උදේ ඔයා මේ නම්බරයට කෝල් එකක් ගන්න මාත් එක්ක ඔයාට කතා කරන්න පුළුවන්. හරි? මේ නම්බර් එකට කෝල් එකක් ගන්න මොනවා හරි දෙයක් ඔයාට අහන්න තිබුණොත්. හරි? right. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික තමයි කියන්න අවශ්‍ය උනේ. ඉතින් කෝස් එකටම යන්න ඔයාට රුපියල් 5000ක් විතරයි. මේ 5000 ඔයා ෆෝන් දෙක තුනක් හදනකොට එනවා. ඔයා ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරාම රුපියල් 3000ක් විතර තියෙනවා. software එකක් install කරාම ඒත් රුපියල් 3000ක් විතර එනවා. ඉතින් කෝස් එකේ අය කරලා තියෙන බොහොම පොඩි මුදලක් විතරයි. ඔයා ෆෝන් දෙක තුනක් හදනකොට ඔයාගේ මුදල ඔයාට එනවා. ඉතින් මේ වගේ වටිනා වෘත්තියක් ඔයාට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ කොටින්ම මේ වගේ මුදලකට. අපි ක්ලාස් එකෙන් විතරයි ඔයාට මේ අවස්ථාව දීලා තියෙන්නේ. නැත්තම් මේ ටික ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ඔයාට රුපියල් 50000ක් 60000ක් විතර අනිවාර්යෙන්ම යනවා. ඉතින් ලොකු මුදලක් යන්නේ නැතුව ඔයාට පුළුවන් බොහොම පොඩි මුදලකින් සම්පූර්ණ කෝස් එක මුලින් ඉඳලා එකින් එක පැහැදිලිව ඉගෙන ගන්න. හරි. ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික ඒ විදිහට සම්පූර්ණ කරනවා. ඉතින් අපි අද දෙයක් ඉගෙන ගත්තොත් තමයි අපිට ඒක හෙට මුදල් විදිහට එන්නේ. ඒ හින්දා අද දෙයක් හරියට ඉගෙන ගන්න, ඉගෙනගෙන දෙයක් පටන් ගන්න, අපි පටන් ගත්තොත් අනිවාර්යෙන් ඒක දිනු කරගන්න පුළුවන්. ඉතින් අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ක්ලාස් එක අවසානයේදී
අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන අය මොනවද කියන්නේ කියන එකත් මම පොඩි කොටසක් ඔයාලට පෙන්නන්නම්. ඔයාලට ක්ලාස් එක ගැන දැනගන්න. මුලින්ම අපි ගත්තොත් ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දාන හේතු. ඒ කියන්නේ අපි මොන හේතු වලටද ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දාන්නේ? හරි. කරන්න ඕන දේ තමයි ඊළඟට කරගන්න ඕන දේ තමයි ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්න එක. අපි ඔන්න මේක රෙකෝඩින් එක මම මේක දැන් අපි ඉස්සරහට ගන්නම්. Samsung එක ඉන්ස්ටෝල් කරේ නැහනේ. කළා මම මෙතන ඩොංගල් පැත්ත ටික් එක දානවා. හැබැයි අපිට එනවා ගොඩක් ෆෝන් වල මොඩල් නම් කරලා නැහැ. අන්න ඩීටේල්ස් ටික ඔටෝ ගන්නවා. හැම ෆෝන් එකක්ම ඔයා ඔටෝ ගන්නවා. ඒතර මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන විශේෂම දේ ඒක. හරි මෙතන ඉතින් අපේ රෙකෝඩින් එක මම මේක ඉස්සරහට ගන්නම්. අපේ ක්ලාස් එක ඉවරුනාට පස්සේ ඒගොල්ලන් මොනවද කියන්නේ කියන එක ඔයා දැනගන්න. ක්ලාස් එක ගැන වඩා අදහසක් ගන්න. ඇප් එක නාහා ඉන්ස්ටාග්‍රෑම් එක. එතකොට මේ වීඩියෝ එක වෙලා තියෙනවා කියලා අද තමයි දැනගත්තේ. සොෆ්ට්වෙයාර් 30000 සොෆ්ට්වෙයාර් ඉවරුනේ සර්. 5000 කිව්වට අපිට ලොකු ගානක කෝස් එක වටිනවා. කියන්නේ අපි 20000ක 30000 කෝස් එකක් අපි ගිහින් කරාටත් වැඩිය මේ වටිනාකමක් තියෙනවා සර්. මේ කෝස් එක. ඒ කියන්නේ සර් කියලා දෙන්නේ සර් A to Z අර එමීට පැහැදිලි කරලා දෙනවා සර්. ඒ කියන්නේ මේ මගහැරෙන්නේ නැහැ සර්. ඒකට අපිටත් ලේසි ඒක මේ දැන් වීඩියෝ බල අපිට අවශ්‍ය ප්‍රශ්නට උත්තර හොයාගන්න ලේසි සර්. ඇත්තටම දැන් අද සොෆ්ට්වෙයාර් කෝස් සොෆ්ට්වෙයාර් එකත් සර් දැන් අද පැය දෙකක් ඇතුළත මේ හොඳට අපිට ඒක මේ කියන්නේ හොඳ මතකයේ තියෙන විදිහට මුලින් ඉඳන් අගට අපිට ඒක කියලා දුන්නානේ. ඒවා සාමාන්‍ය වෙන කෝස් වල සර් මෙහෙන් තමයි කියලා දෙන්නේ. ඒකට අපිට පැනික් වෙනවා සර්. ඒකට අපි දන්නේ නැහැනේ මේක අර දන්නේම නැති කෙනෙක්ට අමාරුයි සර් කරගන්න. ඔව් ඔව් එහෙම එකක් තියෙනවා. සර් මුලින් ඉඳන් අපිට හොඳටම ඒ කියන්නේ හොඳටම මේ රුපියල් 5000 නෙමෙයි රුපියල් 50000ක විතර වටිනාකමක් දුන්නා සර් අපිට. ඒක කෝස් එක. ඇත්තටම ගොඩක් තැන්ක් යූ සර්. මේ ඔයාලටත් සර්ගේ කාර්යමණ්ඩලට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දෙයක් ලබා දුන්නාට. රුපියල් 5000. අපි සර් අනිවාර්යෙන්ම මේ 3900 ඒක ගෙන්න ගන්නවා සර්. මෙසේජ් එකක් දාන්න සර්. ඒක පෙන් එක විතරනේ හම්බෙන්නේ සර් නේ. පෙන් ඩ්‍රයිව් එකක් හම්බෙන්නේ. ඒකේ තියෙන්නේ ඔව්. හරි හරි. තැන්ක් යූ එහෙනම් ගොඩක් තැන්ක් යූ සර්. ගොඩක් පිං. සර් ඉතින් සුබ රාගිතයක් කියලා බලනවා සර්. තැන්ක් යූ සර්. thank you හරි. සර් good evening. good evening. අර කලින් එක්කෙනා කියපු දේ ඒක ඇත්ත සර්. ඇත්තටම සර් කෝස් එක හොඳට කළා. මේ ගොඩක් පැහැදිලි සර්. ගොඩක් පැහැදිලි. මේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ වීඩියෝස් ඔක්කොම දෙන නිසා තවත් වටිනවා. හරි. ඉතින් මම ඒකට සුබෙන්නේ ඔයගලන්ට ක්ලාස් එක ගැන අදහසක් ගන්න විතරයි. ඉතින් කියන්න අවශ්‍ය වෙන්නේ ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික ඉදිරියට කරනවා. එදා ඉඳලා අද දක්වා ක්ලාස් එක පැත්තෙන් ඔයගලන්ට පැහැදිලිව උගන්වන්න ඕන විදියට ඒවා හැමදේම උගන්වනවා. ඔයාලට පුළුවන් පැහැදිලිව සම්පූර්ණ කොටස් ටික මේ ටික අල්ලගෙන වැඩ ටික වාගේ පටන් ගන්න. හරි. ඉතින් ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික ඒ විදියට කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ කියලා දෙයක් ඊට පස්සේ පටන් ගන්න. හරි. පැහැදිලිව විශේෂම කාරණේ තමයි ඔයගලන්ට මේකේ පැහැදිලිව හැම කොටසක් ගානෙම එකින් එක කියලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කෝස් එකට සම්බන්ධ වෙන්න සිකුරාදා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. පේමන්ට් කරලා මේ නම්බරයට WhatsApp කරන්න. ඒතර එකවර 5000 ගෙවුවොත් ඔයා මාස දෙකටම 5000 විතරයි. වෙන කිසිම මුදලක් ඔයාලට ගෙවන්න නැහැ. iPhone unlock කෝස් එකත් ඔයාලට නොමිලේ හම්බෙනවා. ඔයාලට සතිය ගානේ 1000 ගානේ ගෙවන්නම් පුළුවන්. ඒතකොට හැබැයි ඔයාලට වාරික 8ක් ගෙවන්න වෙනවා මාස දෙකට. ඒ කියන්නේ සම්පූර්ණ මුදල එතකොට 8000ක් වෙනවා. ඒ 8000ක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔයා එකවර 5000 ගෙවනවා නම් 5000 විතරයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. හරි? රයිට්. එතකොට එනම් සිකුරාදා ක්ලාස් එක පටන් ගන්නවා. සිකුරාදා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. සිකුරාදා පටන් ගත්තන් පස්සේ 8 ඉඳලා 10 වෙනකන් කෝස් එක තියෙනවා. හරි. එතකොට අද දවසේ මේ පැහැදිලි කිරීම තමයි ඔයාලට කරන්න අවශ්‍ය උනේ. මොනවාරි දෙයක් අහන්න තියෙනවා නම් මේ නම්බරේට හෙට උදේ කෝල් එකක් ගන්න. ක්ලාස් එකේ ටයිම් එකේදී සිකුරාදා ඉඳලා මයික් ඔන් කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් අහලා දැනගන්න කරන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් thank you අද දවසේ ඔක්කොටම සම්බන්ධ වුණාට
අපි නැවත සිකුරාදා ක්ලාස් එකේදී හම්බෙමු. හරි එහෙනම් good night ඔක්කොටම.